අද අපි රටේ පවතින වනසත්ව හානිය අවම කර ගැනීම සඳහා ඉක්මනින්ම අපිට ශනිකව පත්තු කර ගන්න පුළුවන් කටුන් පළවා හැරීමේ උපකරණයක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. මේක වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ කප්පුක අරමුදල කළමනාකරණ මණ්ඩලය කියන ආයතන වලට සම්බන්ධ කප්පුක දිරිය දරුවෝ සංගමය විසින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක පාවිච්චි කරන පිළිවෙල මේ විදිහට මේ බටේ ඉස්සරහට අරන් රකින්න කරලා මේ බටේට ඇතුල් කරනවා. ඊට මේ බටේ මේක තද කරලා මේ අල්ලුවෙන් තද කරලා මේකට අපි දානවා මේ තියෙන සියඹලායට. එතකොට මේ සියඹලායට දෝතුරු ගෙඩි පෝකිරිල්ල ගෙඩි වගේ ඇට වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ මත් නැත්තම් අපිට ඔය ගල් කැට බොරළු කැට පිත් ගල් වගේ කෑලි 25ක් විතර අපි මේකට දාගන්න. දාගෙන ලයිටරෙන් මේ විදිහට පත්තු කරනවා. ඊළඟට අපි මේක දෙවෙනි එකත් අපිට මේ විදිහට ඉක්මනින්ම දාගන්න පුළුවන්. මේක ටිකක් පාවිච්චි වෙද්දී මෙතන මේ බටේ කාබන් වගේ බැඳෙනවා. ඒක අපි මේ පොඩි කෝටු කෑල්ලකින් සුද්ධ කරලා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට මේක මිලදී ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට අපේ තැපැල් මාර්ගයක වේවන්නත් පුළුවන්. ගෞජන සේවා මධ්‍යස්ථාන ඊළඟට පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ඒ වගේ ආයතන වලට අපි සැපයීම් කටයුතු කරනවා. එතකොට අපේ දුරකථන අංකයේ තියෙන දුරකථන අංකයට ඇමතුමක් දීමෙන් ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ගන්න පුළුවන් ළඟම තැන. ඒ වගේම අපිට තැපෑලෙන් එවන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා COD ක්‍රමයට. ඉතින් අවශ්‍ය කෙනෙකුට අපිට දුරකථනින් ඇමතුමක් ලබා දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි.